Hello, girls and boys, කොහොමද? කලබල හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් අදත් ආවෙන්දාගේ මිස්ටර්ස් කියලා ඔයගොල්ලන්ගේ ආලින්දේට. ඉතින් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔන් එකේ තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඉතින් මම අමාරු කිලෝ කන්ටෙන්ට් එකක් උස්සන් තමයි යන්නේ. ඉතින් දුක්ඛ වෙනස මට සමාවෙන්න ඔයගොල්ලෝ අමාරුවෙන් කරපු කන්ටෙන්ට් එක මම උස්සනවා. ඉතින් අද බලන්න යන්නේ අපි දුක්ඛ වෙනස්ලගේ අලුත්ම වීඩියෝ එක. ඉතින් අද අපි බලන්නේ දුක්ඛ වෙනස්ලගේ ගුලියක් කරන හරියක් කියන අලුත්ම වීඩියෝ එක. ඊයේ තමයි දාලා තියෙන්නේ. අපි ඉතින් යමු වීඩියෝ එකට. Red beard, big belly, washed up and mad. Hating on me while I'm getting the bag. I stack bread while you stacking dirty diapers. Coming at your neck, straight shots just like a sniper. මොකද උතන කරන්නේ? මේ නැගපන්. මම මේ වතුර ටික කරන්න කියලා ආවපන්. හෙට වපුරනවා. මෙන්න මඟුල කැඩුනා මං අප්පච්චිගේ. ස්ටාර්ට් දෙන්නේ නැහැ. බලන්නවනේ බං හැමදාම අපි දෙන්න යන කඩේනේ. මේ නැගපන්. තව පැය දෙකයි ඉවරලා තියෙන්නේ මට. කඩේ අයියා කෝල්ලක් ගන්න. අද බෑ බං. ගුලි කඩේ අයියා. ඊයේ දැක්කනේ ඇත්තද? අද බෑ. ඔන්න ඔය තව සතියකින් වචම. නෙවෙයි බං. ඉරිමල් කියන දේ අහපන්. ගුලි කනවා කියලා ඔම කන්ට හොඳ නෑ බං. අනික ගුලි කෑවම පහුවදාට කොච්චර එක වේලනවද? තොල් පොටවල් වේලනවා. අනික ඉස්තාවය පණ නැති වෙනවනේ. අනික අම්මගේ මැනුම් හොයුවා. බත් ඇලියම කාලා කන්ට දෙයක් නෑ කියලා බැන්නා. මේ ඔන්න ඔය අපි සතියකට දෙකකට මේක නතර කරමු. ඇඟටත් හොඳයි නේ බං. කීපයකට පසු කහගුලියේ රස ස්ලෝ මෝෂන් ලොව සතිය දෙකකින් නතර කරනවා කිව්වේ උන් දෙන්න නේද අපි? හොඳ හේතුවක් නැතුවම හිනා වැටෙයි තද හිනා බලගුගේ කැරකෙයි අපි එක දැනමයි කහගුලියේ රස හිත පාවෙයි උඩ කියන්න තියෙන දේ වචන වෙයි අපි දෙන්න ගගනගාමියෝ වගේ සද රෙගේ වයිපගේ පාවෙමු ගුලියක් කළ හරියක්. එන්න කන්න ගුලි පාවෙමු බොල අතේ කෙල නේද සුග. කෙලදීද මං ඒකද? උඹලගේ බයික් එකත් අපි බයික් වගේ තමයි. මහල් අතරම අප්පා. ලතරන් කියන්නේ බාබම් විනාඩි 5න් ටවුන් එකට ගියා. දැන් ගිහින් නාලා අපේ ගෙදරට ගිහිල්ලා කවමු. කෙම්ලෙක්
සිරිමල් රස්සනයිනේ. මට නිකන් දැකලත් හුරුයි වගේ. දැකලා හුරු වෙන්න විදියක් නෑ බා. මේකි මේ අපේ ගමේ කියක් නෙවෙයි බා. ඒ ගමේ වුණත් එහා ගමේ වුණත් පිට මොකදවා වචනයක් දාලා බලමු. ඔව් දන්නේ අපි දෙන්නව දැකලා දෙයියෝ මැව්වද කියලා ඉතින්. දෙයියෝ මැව්වද කියලා වෙන්න පුළුවන්. වචනයක් දාලා බලමු. ගියොත් වචනයක් ආවොත් යා නංගි නම් මේ පළාතේ නෙමෙයි වගේ. නංගි කොහෙද? නංගිගේ සාර නංගිට වේ කොල්ලෙක් ඉන්නවද ලෑරි? ඔරුව කපාරීම අන්නෑ බං. වචනයක් දෙකක් දාලා ටෝක් කරලා අහන්නේ. ඒක ඇසිල්ලයි හිනාවයි කියලා නෑ වගේ. හිටපන්. ඔය දැන් අහපු එකේ මේක මුල්කාලසා කෙල්ද මොකෙත් දන්න ඇතුර ඉන්න. නංගි මේ කොල්ලෙක් නැති එකේ මොකද කියන්නේ අපේ මුට කැමතිද? හරි හොඳ එක. මේ මොකද කියන්නේ? අනිවාර්ය බලන්න. ඒකින් ඔහොම ඇහුවම් බං කනේ පාරන්නේ. මේක hina වෙනවා කියන්නේ උඹට කැමති. ඔය කස්රි ගැස්සිල්ලමට අවුලක් නෑ. එම chance එකක් පුතේ ලොවෙත් දෙන්නේ. මම වටපිට බලන්න. උඹ ළඟට ගිහින් ටෝක් කරලා අහගනි. තොපි දෙන්න මොකද බොලෝ මගේ වැස්ට් කරන්නේ ඈ තොපි දෙන්න වැස්ට් කරන්නේ දෙන්නේ දුවියට මෙතර මේ ලස්සන කෙල්ලන බැස්ටි බොනින්න ඔන්න කෙල්ලන ඔය මගේ වැස්ටි වල ඔය මගේ සොට්ටි ඕකේ නෝ වසයි තොපිට ආන්නේ දුවිය ඇත්ත කල්ලා බලපි සීයාගේ වැස්ටි කියන්නේ වැස්සිය ගැත්ත කකුල් හතර වැස්සිය එමාන් මේ වැස්සියක් තමයි මට උඩු වැස්සිගේ පට මේ වන්නේ පාකිලි රත් වැසගෙන ඉන්නේ ඒකට මෙච්චර ගහසලා තියෙන්නේ එමාන් දගලන්න එපා උන්ට අනි වගේ කරගිල්ල අපි නැන්දු පොඩන්න වතුර මේකට කිව්වේ හරි හරි ඒක සංසුන් අපි යමන් පන්නනවද ඉතින් කියන දේ වෙන පන්නනවා යකෝ මගේ වැල්පකේ පාවෙමු බොල ඇස් දෙක රතු වෙලා වැස්සෙත් එකම කතා කරගෙන එතකොට රස්ත සුවඳක් හිත පුරා පැතිරේ කොල්ලෝ විතරයි දන්නේ මේ දේ හෙමින් හෙමින් යාවි අපි මේ අහසේ ගඩකුණ සවුන්් එක
ලස්සන පැත්තක් කැමරාවේ. මුන්දට වැස්ස එල්ලනවා. බත්තිකාරක් තියෙනවා. ඒ පහ මොන මකුලක් තන්න මුට වෙන්නේ. බිරියානි කන්. බිරියානි එකක්. එමෙන්නේ ඔය තියෙන්නේ. බලන්න ගෙදර කවුරු කන්න කියලා අපි ගත්තන්නේ. ඔක්කොම කාලා ඉන්නේ මේ වෙලාව. මගෙත් ටික දවස් තියනවා නම් තියෙන්නේ. මේ බිරියානික දන්නේ. බඩ ගෙදර යන්න රේගුවනේ. උන්දෙන්න කනාව මොනවත් දන්නේ නැහැ. උඹලගේ අප්පච්චි ගෙනාව වෙන්න බෑද මේක? අපච්චි ගේන්නේ විදියක් නෑ බා. අපච්චිට පරි නෑ. මටත් හරි පුදුමයි. කවුරු ගෙනාව මොකද බා? වෙලාවෙ තියෙන. ඒ කරගත්ත අපි දෙන්න ඉතින් ආවේ මොකද්ද? බත් මුට්ටිය හුරලා හරි බත් කන්න. අන්නකොල තිබ්බේ. ඒක බෑගෙන කන මුද්දන උනත් අන්තිමට අන්තිමට පුතා අපච්චි නැද්ද? අපච්චි කෝ දන්නවද බා? බලය අප්පච්චි. මාමා මේ අපච්චි මේ කුඹරට ගිහින් ගියා. කුඹරට ගියාද? බල් කරක් කවුයට? එන්න මං කාලින්නේ මං පස්සෙන් නම් අපච්චි හම්බෙන්නේ. බෝඩියානි කරක් කන්න අපි තාත්ත මින නෑනේ බං. අපන් කවුරු හරි එන්න කලින්. ඔච්චාව මල ගියා. අපච්චාව නෝනේ මම යාර ගොමරිකක් ගෙනල්ලා තිබ්බ කොච්චි මැලවලට දාන්න. කොහේක? මුට්ටිය දාලා තිබ්බේ. උන් කොහොමදතර කාටේනවා අම්මට උඩු. ඒ ඉන්නේ ඩබල්ම. නින්න හටවටේට මොනවා මෙන්න මේ රොට්ටි උඹ කාලා දෙන්න මගේ ගොමුට්ටිනේ කාලා දෙන්නේ. මොකදකෝ ගොමුට්ටිනේ? කත්තම උඹලගේ අප්පච්චි අර කියන්නේ. කොම කාලා ගියා. රොට්ටි මුසා මාමේ ගෙනලා දීපු බුරියානි කෑවේ. බුරියානි අම්මා හෙට. යකෝ ඇස්ටර්ලා බලපන්. මොන ජාවක් ගහලින් නොදන්නේ. මොනවක් කරන්නේ? මුන් දෙන්න එතකොට මුට්ටිය තව මෙච්චරලා කෙල්ල තියෙන්නේ මොන කිව්වා පුංචි ගුලිය කන්න බෑ කියලා. පුංචි ගුලිය කනකොට හිතුවා ප්‍රේදෙන්ට බුරියානි ගේනවා. බලවංගෝ අර වැස්ටි බෙට්ට දානකල් ළඟට ඉන්නවා. ඒ මුට්ටියම කියලා. ඉගේ අම්මර කහ ගුලියේ රස ස්ලෝ මෝෂන් ලොව කොල්ලෝ විතරයි දන්නේ ගුලියේ හොඳ
හේතුවක් නැතුවම හිනා වැදෙයි තද ලෝකෙ කැරකෙයියෙත් අපි එක තැනමයි ගහගුලියේ රස හිත පාවෙයි උඩ එතකොට මම අරුව දකින්න ඇතිවා අරුගේ බුරියකටක් කලාද කියලා මට අරුවේ පාගල ඇරලා කියා කියන්න තියෙන දේ වචන වෙයි බිඳ අපි දෙන්න ගගනගාමියෝ වගේ සද රෙගේ වයිපකේ පාවෙමු අරුවේට සීනය දැනතම ඇල්ලා ඉල්ල දිනවා වෙලාලාව වගේ රස්ත සුවඳක් හිත පුරා පැතිරේ කොල්ලො විතරයි දන්නේ මේ දේ හෙමින් හෙමින් යාවි අපි මේ අහසේ කහගුලියේ රස ඉවරද කොල්ලො විතරයි දන්නේ ගුලියේ හොඳ ඉවරයි බා හේතුවක් නැතුවම හිනා වැටෙයි තද ආතල්ල හැබ වීඩියන සුපරිය වීඩියන සුපරිය ගුලිකාන යාලන්ට උපහරම ඒවා විඩියෝ සුපරිය වීඩියෝන ආතල්ල එනග සැම්බෝයිස් අපේ විඩිය අදින් නිමාට පත්තේවා මතක සස්ප්‍රේට් කරලා බෙල් එකන ඕල් එකේ තියාගන්න එන තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු ගිහින් එන්නම් Everything you see raw in the morning with the stretch